ඕනම පිරිමියෙක් කැමති තමන්ගේ දරුවෙක් නිර්මාණයට නලදරු තාක්ෂණය වෙත නොයා තමන්ගේ ලෙයින් තමන්ගේ විදිහට දරුවෙක් නිර්මාණයට වටපිටාව අපි සකසලා දෙනවා. තමන් විවාහ ප්‍රාර්ථ වෙලා ඉන්නවනම් ගොඩාක් කල් මරන්නේ නැතුව වසරක් යනතුරු පිළිසිඳ ගන්න නැත්නම් කාන්තාව වගේම එතනදී පුරුෂයාගෙත් ගැටලු තියෙන්න පුළුවන්. ශුක්‍රාණු අඩුතාවයක් තියෙනවා නම් බඩ විරේක කරලා කසාය වර්ග වලින් ඊටමත් තර්පණය වෘංහණය කරන ඖෂධ වර්ග ඒ වගේම ශෝධනය කරන ඖෂධ වර්ග ඇතැම් රෝගීන්ට රෝගියා අණුව වෙනස් වෙනවා. නහර ගැට ගැසීමක් තියෙනවා නම් උන්ට වෘෂණ කෝෂවල ගාන්න තෙල් එකක් දෙනවා. අපි අයිස් වතුරෙන් හොදලා ගාන්න තෙල් එකක් දෙනවා. මොකද එතනදී හොඳට බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වීමක් වෙන රුධිර නාල හොඳට පළල් වෙලා වෘෂණ කෝෂ තුලට හොඳට රුධිරය වැగిරෙන්නට ගන්න. බෙලහීනතාවයෙන්ුත් පෙළෙන අය එනවා. සමහරට ධාතුත් නැහැ. සමහරලට උන් ලිංගික බෙලහීනතාවය අඹුසැමි සම්බන්ධකම් පැවැත්වීමට නොහැකි. එවැනි තත්ත්වවලටත් අපි ප්‍රතිකාර යොදවලා උන් සාර්ථක කරනවා.